පදහරණෂ්ටිය නිෂේධනයේ සත්‍ය වෙනවා නම් ගම්මිනෂ්ටිය අසත්‍යයි. ගම්මිනෂ්ටිය අසත්‍ය වෙන්නේ අපි එක අවස්ථාවයි තියෙන්නේ කඳකට දක්වන්නේ TF අවස්ථාව. මෙන්න T කියලා මේ T සංයෝජක කිව්ව එහෙම ලිව්වා F කියනකොට මෙයාට පිටි නිෂේධනයක් දැම්මා. හරි. ඊට පස්සේ අ, මේගොල්ලත් සරල කරන් ඉන්න ඕන. සංයෝජකයක් සත්‍ය වෙන අවස්ථා එකයි තියෙන්නේ. ඒක TT අවස්ථාව. ඒක හරි. මේ දක්වලා තියෙනවා හරි. කඳකට දක්වන්නේ. මෙතන වියෝජක වාක්‍යයක නිෂේධනය. නිෂේධනය සත්‍යයි. යානේ ප්‍රධාන නිෂ්ටිය. එයා සත්‍ය නම් වියෝජකය අසත්‍යයි. එහෙනම් ඒ වියෝජකය අසත්‍ය වෙන අවස්ථාවක් තියෙන්නේ එකයි FF අවස්ථාව. එතකොට not P කියලා දානකොටම තර්කය තුල ගැටුමක් මතුවෙනවා, විසංවාදයක් මතුවෙනවා. තර්කයක නිෂේධනය සඳහා සතතරුක වැහෙනවා නම් පුනරුක්තියක් කියලා මම කිව්වා. එතකොට මේක පුනරුක්තියක්. ඒක හරි. කෞෂානි හරි. ඉන්දුනි ඔයා කොහොමද පුතේ? හදලා එවන්න. හරි හරි. ඒක තේරුණාද? ඔයා බැලුවද දැන් මං කියනකොට? ඔව් මැඩම් බැලුවා. හරි. හදන්න බලන්න දැන් මන්ට. කෞෂානි එතකන් කෞෂානිට දෙන්නම් චුටි කරක ටිකක්. පහත් ලියා ගන්න පුතේ මෙහෙම. not p සංයෝජක not q ගම්ම්‍ය not p වියෝජක not q. මේක අපි දාමු පුතේ මේ සම්පූර්ණ එකටම වරහනක් දාලා මේ දෙන්න එකතු වෙන්නේ ගම්ම්‍ය වර්ණිෂ්ඨියනේ. මෙයාටත් නිෂේධ මෙයත් හදනවා. ඊපස්සේ 6 වෙනි එකට මෙයාට නිෂේධනය දාලා හදමු. ඉස්සෙල්ලා මෙයා හදන්න. හරිද කෞෂානි? ඊපස්සේ මෙයාගේ නිෂේධනය දාලත් හදන්න දෙන්න. කත් හදන්න බලන්න. 5 6. මේ ඉඳුනි මට එවන්න හදලා 4 වෙනකන්. හරිද ඉඳුනි? පේනව නේද? ඔව් මැඩම් පේනවා. ඔව්. ඒකේ පුතේ මෙයා T නම් මෙයා F නේ. එතකොට ගම්මියක් F වෙන අවස්ථා එකයි තියෙන්නේ. TF අවස්ථාව. එතකොට ඒක ඔයා දාලා තිබ්බ P සංයෝජක Q අනිත් එක පිටින් නිෂේධන P වියෝජක R TF අවස්ථාව. ඊළඟට මේ සංයෝජකයට බලනවා. සංයෝජකයේ සත්‍ය වෙන්නේ TT අවස්ථාවනේ. එතකොට PQ. හරිද? මෙතනදී නිෂේධනයේ සත්‍ය නම් වියෝජක නිෂ්ටිය අසත්‍යයි. අසත්‍ය වෙන්නේ අවස්ථාත් එකයි තියෙන්නේ FF අවස්ථාව. එතකොට F කරනවා නම් not P කරනවා. එතකොට මෙයාම කැපුණා නේද? මෙතන P තියෙනවා, මෙතන not P තියෙනවා. විසංවාදයක් මතුණා නේද තර්කය ඇතුලේ? තේරුණාද? තර්කය අවසానයි. මෙන්න මේවැ T එහෙම කියලා දාන්නේ නැහැ. මම මේ දැම්මට. ඔයාලට පැහැදිලි කරන්න හින්දා දැම්මේ. තේරුණාද ඔයාලට? තේරුණාද ඉදුනි? ඔව් මැඩම් හරි. ඒ විදිහටයි ඒක එන්නේ. එතකොට 4 5 තර්ක 5 6 තර්ක gederedi හදන්න පුතේ. හරිද? ඒ දෙක බලා ගන්න 5 6 gederedi හදන්න මම ඒක බලන්නම් කෞෂානිගෙත්. මට දැන් යන්න ඕනේ ඊළඟට තර්කවල සප්‍රමාණතාවය හොයන්නේ කොහොමද කියන එක කතා කරන්න. මේක ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න නැත්නම් මම එවන්නම් PDF එක. හරිද? දැන් ලියා ගන්න අලුත් මාතෘකාව තර්කයක සප්‍රමාණ නිෂ්ප්‍රමාණ බව තර්කයක සප්‍රමාණ නිෂ්ප්‍රමාණ බව තර්කයක සප්‍රමාණ නිෂ්ප්‍රමාණ බව සත්‍යතා රුත් තුලින් සෙවීම සත්‍යතා රුත් තුලින් සෙවීම ඔක තමයි ඊළඟ මාතෘකාව. ලිව්වද මාතෘකාව? හරිද?
හරි නේද? පුතේ ඊළඟට ලියා ගන්න මෙහෙම තරුදදා ලියා ගමු. තර්කයට අයත් සංක්ෂේපන රටාවට අනුගතව තර්කයට අයත් සංක්ෂේපන රටාවට සංක්ෂේපන රටාවට අනුගතව තර්කයට අයත් සංක්ෂේපන රටාවට අනුගතව සංකේතවත් කර සංකේතවත් කර අදාළ අවයව සමග අදාළ අවයව සමග තර්කයේ නිගමනයේ නිෂේධනය සිරස් පේලියක් ලෙස සටහන් කර ගන්න. සිරස් පේලියක් ලෙස සටහන් කර ගන්න. ඊළඟ තරුව රීතීන්ට අනුව රුක සංවෘත වේ නම් ඒ කියන්නේ වැහෙනවා නම් රුක සංවෘත වේ නම් හා නම් පමණක් රුක සංවෘත වේ නම් හා නම් පමණක් තර්කය සප්‍රමාණ වේ. තර්කය සප්‍රමාණ වේ. රුක විවෘතව පවතී නම් රුක විවෘතව පවතී නම් තර්කය නිෂ්ප්‍රමාණ වේ. තර්කය නිෂ්ප්‍රමාණ වේ. දැන් ඔය විදිහට ඔය නීතිවලට අනුව තමයි අපි සත්‍යතා රුකක සප්‍රමාණ නිෂ්ප්‍රමාණ බව විමසන්නේ. පුතේ උදාහරණයට මෙන්න මේ තර්කය ලියා ගන්න. නායකයා සහ උපනායකයා යන දෙදෙනාගෙන් එක් අයෙකු හා එක් අයෙකු පමණක් පළමුව පන්දුවට පහර දෙයි. නායකයා පන්දුවට පහර දී ඇත. නායකයා පන්දුවට පහර දී ඇත. එහෙයින් උපනායකයා පළමුව පන්දුවට පහර නොදේ. දැන් මට මේක සංක්ෂේපන රටාව ලියලා ඉස්සෙල්ලා සංකේතකරණය හදලා කියන්න. එවන්න මට සංකේතකරණය හදලා එවන්න. හරිද කෞෂානි? සංක්ෂේපන රටාව ලිව්වා සංකේතකරණය හදලා එවන්න. ශිලාට
සංක්ෂිප්ත රටාව නායකයා පළමුව පන්දුවට පහර දෙයි. P ඊළඟට නායකයා උපනායකයා පළමුව පන්දුවට පහර දෙයි. හරිද? නායකයා පළමුවට පන්දුවට පහර දෙයි P. උපනායකයා පළමුව පන්දුවට පහර දෙයි Q. අපිට කියනවා නායකයා සහ උපනායකයා යන දෙදෙනාගෙන් එක් අයෙකු හා එක් අයෙකු පමණක්. දෙකින් එකක් පමණක් දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් පුතේ. ප්‍රබල වියෝජක. හරිද? නායකයා සහ උපනායකයා යන දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් පන්දුවට පහර දී ඇත. හරිද? ඔන්න පළවෙනි වාක්‍ය සංකේතගත කළේ. තේරුණාද? කෞෂානි හරිද ඔයා? හරි මැඩම්. ඊළඟට නායකයා පන්දුවට පහර දී ඇත. නායකයා පන්දුවට පහර දී ඇත P. එම නිසා තිත්තුන උපනායකයා පළමුව පන්දුවට පහර නොදේ not Q. තේරුණාද ඉඳුනි? තේරුණාද පුතේ? ඉඳුනි? හරි. දැන් ඕක තමයි සංකේතකරණය කරන්න තියෙන්නේ. දැන් චුට්ටක් අහගන්න. දැන් ඔන්න මේකේ තමයි සප්‍රමාණ නිෂ්ප්‍රමාණ බව අපි හොයන්න ඕන. මේ විදිහට සංකේතකරණය කළාට පස්සේ මේ තර්කයේ සප්‍රමාණ බව නිෂ්ප්‍රමාණ බව හොයන්න ඕන මන් දුන්න පියවර වලට අනුව. බලන්න මුලින්ම කියලා තියෙනවා කියවන්න බලන්න මුල්ම එක්ක ඉඳුනි. කියවන්න ඉඳුනි. කියන්න. ඔව්. අවස්ථාවට අනුගතව සංකේතවත් නිෂේධන ක්‍රියාශීලීත්වක සටහන් කරගන්න. ඔව්. ඔන්න මුලින්ම තර්කයට අයත් අවයව තර්කයට අයත් සංක්ෂේප රටාවට අනුගතව සංකේතවත් කර අදාළ අවයව සමග තර්කයේ නිගමනයේ නිෂේධනයේ පෙළියක් ලෙස සටහන් කරගන්නලු. අපි බලමු එක කොහොමද කරන්න කියලා ඒ කියන විදිහට. ඔහොම ඉන්න. ඉස්සෙල්ල පළවෙනි අවයවය ලියමු පුතේ. පළවෙනි අවයවය මොකද්ද? මොකද්ද පළවෙනි අවයවය? P වියෝජක Q. P ප්‍රබල වියෝජක Q. හරිද? ඊළඟ අවයවය මොකද්ද? P නේද? ඊට පස්සේ අපිට කියනවා නිගමනයේ විසංවාදයේ සටහන් කරගන්න ඕන. නිගමනයේ විසංවාදයේ Q. පැහැදිලිද? තේරුණාද කෞෂානි? ඔව් මැඩම්. ඊට පස්සේ අපි මොකද්ද බලමු අපිට කියන්නේ. ඊට පස්සේ බලන්න ඕගොල්ලන්ගේ නෝට් එකේ රීතීන්ට අනුරුක සංකෘත වේලම් මානම් පමණක් දැන් හදන්න කියලා තමයි ඊළඟට කියන්නේ. දැන් මෙතනදි පුතේ P ප්‍රබල වියෝජක කියුනේ කියලානේ තියෙන්නේ නේද? P ප්‍රබල වියෝජක කියුණා ප්‍රබල වියෝජක බව සංකේතකරණය කරන්නේ කොහොමද? රුකකට නේද එන්නේ? මොකද්ද ප්‍රබල වියෝජකයේ සතෙතා රුක් සටහනේ මේ ඇගයුම් ටික මොනවද? කෞෂානි කියන්නේ මතක් කරලා. TF නම් TFT නම් T නේද? මතකයිද? කෞෂානි ඔව් මැඩම්. සත්‍ය වෙන අවස්ථාවනේ අහන්නේ පුතේ. ප්‍රබල වියෝජකයක් සත්‍ය වෙන අවස්ථා තියෙන්නේ දෙකක් තියෙනවා. ඒක තමයි එකක් තමයි TF අවස්ථාව. මෙන්න TF අවස්ථාව. ඔන්න එතකොට විසංවාදයක් මතු වුණා තර්කය ඇතුලේ. එතන. ඊළඟට FT අවස්ථාව. ඒක ගන්න පුතේ not P කියනකොටම මෙතන විසංවාදයක් මතු වුණා. හරිද? මොකද තර්කයේ රුක දිගේ ගියාම P තියෙනවා. එතකොට ඔය තර්කයේ පුතේ රුක සංවෘත වෙනවා නම් මොකක්ද කෞෂානි? තර්කයේ සප්‍රමාණයි නේද? රුක වැහෙනවා නම් සංවෘතයි කියන්නේ වැහෙනවා. නැත්තම් නිෂ්ප්‍රමාණයි. එතකොට මේ තර්කයේ සප්‍රමාණ වෙනවා. ඉඳුරිට තේරුණාද? ඉඳුරි තේරුණාද ඒක? ඔව්. ලියා ගන්නකො ඉහිත තර්කයේ සප්‍රමාණ වේ කියලා.
කෞෂානි ওই විදිහටද හැදුවේ? ඔව් මැඩම්. හරි. ඉන්දුනි ඔයා ඕක ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න පුතේ. ওই නෝට් ඔක්කොම සම්පූර්ණ කළා මට එවන්න ඕන ෆොටෝස් දාලා. හරිද පුතේ? හරි මැඩම්. පොඩ්ඩක් ඉන්න මම මේක වෙන්නන්න. මෙන්න මෙතන. හරි නේද? ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. මැඩම් මම ඔය ටික ලියුවද? ලිව්වද? හා. හරි. මේක සප්‍රමාණ. ඊළඟට ලියා ගන්න පහත සඳහන් තර්ක සප්‍රමාණ වන්නේද නිෂ්ප්‍රමාණ වන්නේද යන්න පහත සඳහන් තර්ක සප්‍රමාණ වන්නේද නිෂ්ප්‍රමාණ වන්නේද යන්න රුක් සටහන් රීතිවලට අනුව දක්වන්න. රුක් සටහන් රීතිවලට අනුව දක්වන්න. අංක 1 පීගම්ම්‍ය Q පිටක් P එම නිසා Q. ඔයගොල්ලෝ මේක පස්සේ ලියාගන්න දැන් තර්කය හදාගෙන යන්න. පළවෙනි එක ඉස්සෙල්ලා හදලා දෙවෙනි එක ලියාගන්න. ඊළඟ එක මම ටයිප් කරගෙන යන්නම් පුතේ. ඔයාලා තර්කය හදන්න පටන් ගන්න. ඊට පස්සේ මම මේක එවන්නම් PDF කරලා. ඔහොම හදාගෙන ගිය හැකි.
ඕගොල්ලන්ට ස්ක්‍රීන් එක පේන්නේ නැතුව ගියාද පුතේ එක පාට? දැන් පේනවද ස්ක්‍රීන් එක?